සිතන්න වෙනදා වගේම කාර්ය බහුල උදහසනක්. කොළඹ නගරයේ වාහන සද්දය මිනිසුන්ගේ කතාබහ මැද එක පාරටම අහස වෙනස් වෙනවා. තප්පර කිහිපයකට මුළු අහසම සූරියන් දහසක් එකවර පෑව්වා වගේ සුදු පැහැයෙන් දිදුලන්න ගන්නවා. තවත් මොහොතකින් මුළු ලංකාවම දෙදරවමින් මහා පිපිරීමක් සිද්ධ වෙනවා. අපි හැමෝම දන්නවා මීට අවුරුදු මිලියන 66කට කලින් ඩයිනෝසරයන්ව මේ ලෝකෙන් තුරන් කළේ දැවන්ත ඇස්ටරොයිඩ් ප්‍රහාරයක් කියලා. ඒත් අඩි 100ක විතර කුඩා ඇස්ටරොයිඩ් එකක් ලංකාවේ කොළඹට හරි මධ්‍යම කඳුකරයට හරි වැදුනොත් මොකද වෙන්නේ? මේක නිකම්ම ප්‍රබන්ධ කතාවක් නෙවෙයි. භෞතික විද්‍යාත්මක දත්ත අනුව සිදුවිය හැකි මහා විනාශයක සජීවී නිරූපණයක්. අද අපි එඩිවාට්ස් තුලින් කතා කරන්නේ ඒ බියකරු විද්‍යාව ගැනයි. ඇස්ටරොයිඩ් එකක් අභ්‍යවකාශයේ ඉඳන් පෘථිවියට එන්නේ සාමාන්‍ය වේගයකින් නෙවෙයි. තත්පරයට කිලෝමීටර් 15ක විතර වේගයකින්. ඒ කියන්නේ ශබ්දය වේගය වගේ 50 ගුණයක් විතර වේගයෙන්. මේ වේගයත් එක්ක ඇස්ටරොයිඩ් එක වායුගෝලයට ඇතුළු වෙද්දී ඒක අවට තියෙන වායුව අධික ලෙස රත් වෙනවා. භෞතික විද්‍යාවේ චාලක ශක්තිය පිළිබඳ නියමයන්ට අනුව මෙවැනි වස්තුවක් පෘථිවියේ ගැටෙද්දී මුදාහරින ශක්තිය අදාහගන්නත් බැරි තරම් විශාලයි. මේ ශක්තිය පෘථිවියට පතිත වෙන්නේ අධික තාපය, ආලෝකය සහ මහා කම්පන තරංග විදිහට. සරලවම කිව්වොත් මේක හරියට අති විශාල බෝම්බ දහස් ගණනක් එකවර පිපිරෙනවා වගේ වැඩක්. අපි මේ විනාශයේ තරම තේරුම් ගන්න ලෝක ඉතිහාසයේ දරුණුතම පිපිරීමක් එක්ක මේක සසඳලා බලමු. දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂීමා නගරයට දැම්ම ලිටල් බොයි බෝම්බේ ගැන ඔබ අසා ඇති. ඒකින් මුළු නගරයක්ම අලු වුණා. හැබැයි මීටර් 100ක් විතර පළල කුඩා ඇස්ටරොයිඩ් එකක් ලංකාවට වැදුනොත් ඒකෙන් පිටවන ශක්තිය හිරෝෂීමා බෝම්බ වගේ 3000 ගුණයකට වඩා වැඩි. ඔබට හිතාගන්න පුළුවන් දේ විනාශයේ තරම. එක බෝම්බයකින් නගරයක් විනාශ වුණා නම් බෝම්බ 3000ක බලය මුළු පළාතක්ම පොළොවට සමතලා කරන්න ප්‍රමාණවත්. දැන් අපි යමු මේ කතාවේ බියකරුම කොටසට. මීටර් 100ක ඒ මාරාන්තික ග්‍රාහකයා ලංකාවේ පස් ස්පර්ශ කරන ඒ නිමේෂය මොන වගේ වේවිද? මුලින්ම එන්නේ ආලෝකය. ඇස නිලංකාර කරවන හිරුමෙන් 10 ගුණයක් ප්‍රබල සුදු පැහැති ආලෝක ධාරාවක් මුළු ලංකාවම වසා ගන්නවා. ඔබ ඒ දෙස බැලුවොත් ඒක ඔබේ ඇස්පෙනීම සදහටම අහිමි කරන්න තරම් ප්‍රබලයි. මේ ආලෝකයත් එක්කම එන්නේ තර්මල් පල්ස් එකක්. එහෙමත් නැත්නම් අධික තාප තරංගයක්. ගැටුම සිද්ධ වෙන ස්ථානයේ ඉඳන් කිලෝමීටර් 15ක අරයක් ඇතුළත තියෙන හැම දෙයක්ම වාහන, ගොඩනැගිලි, ගස්වැල් ඒ විතරක් නෙවෙයි මනුෂ්‍ය ශරීර පවා ක්ෂණයකින් අලු බවට පත් වෙනවා. ඒකට තප්පරයක්වත් ගත වෙන්නේ නැහැ. ඔබ හුස්මක් ගන්න කලින් ඒ අවට තිබුණු හැම සලකුණක්ම පොළොවෙන් මැකී යනවා. නමුත් සැබෑ බය හිතෙන දේ තියෙන්නේ ඉන් පස්සේ. ග්‍රාහකයා පොළවේ ගැටුණු සැනින් ඇතිවන ෂොක් වේව් එක. එහෙමත් නැත්නම් කම්පන තරංගය. ශබ්දයේ වේගයටත් වඩා වේගයෙන් මුළු දිවහින පුරාම පැතිරෙන්න ගන්නවා. ඒක හරියට වාතයෙන් හැදුණු දැවැන්ත තාප්පයක් වගේ. කොළඹට වැදුණු ප්‍රහාරයක කම්පන තරංගයට පුළුවන් සැතපුම් ගණනාවක් ඈතින් තියෙන විශාල ගොඩනැගිලි පවා කාඩ්බෝඩ් පෙට්ටි වගේ පොළොවට සමතල කරන්න. මේ කම්පනය කොයි තරම් දරුණුද කියනවා නම් ඒකෙන් ඇතිවන භූමිකම්පාව රික්ටමාපකයේ ඒකක 7කට වඩා වැඩි වෙන්න පුළුවන්. මුළු ලංකාවම එකම වෙලාවක දැවැන්ත දෙදරීමකට ලක් වෙනවා. කඳුකර ප්‍රදේශවල මහා පරිමාණ නායයාම් ඇති වෙද්දී විරල බඩ ප්‍රදේශ සසල වෙන්නේ අඩි 100 ගණනක් උසට මතුවන සුනාමි රළ පහරවල් නිසයි. හැබැයි විනාශය එතනින් ඉවර වෙන්නේ නැහැ. පිපිරීමෙන් අහසට විසිවන ටොන් මිලියන ගණනක දුහුවිලි සහ අලු මිනිත්තු කිහිපයක් ඇතුළත මුළු ලංකාවේම අහස කළු කර දමනවා.
දවල් දහවල් කාලය මධ්‍යම රාත්‍රිය වගේ ගණ අඳුරකට හැරෙනවා. ඉන් පස්සේ වැටෙන්න ගන්නේ කළු වැස්ස. ඇසිඩ් මිශ්‍රවුණු මාරාන්තික විකිරණශීලී දූවිලි අංශු සහිත වැස්සෙන් මුළු පරිසරේම විෂවෙන්න. සිතන්න කිසිම සන්නිවේදන පද්ධතියක් වැඩ කරන්නේ නෑ. විදුලිය නෑ, අහස කළු වෙලා හැම තැනම ගිනි ජාලාවන්. මේක හරියට ලෝක විනාශය ලංකාවට පැමිණියා වගේ බියකරු දර්ශනයක්. හිරෝෂීමා බෝම්බයෙන් මුණු හානිය නගරයකට සීමා වුණත් මේ ඇස්ටරොයිඩ් ප්‍රහාරයෙන් මුළු ලංකාවේම සිතියම සදහටම වෙනස් වෙන්න පුළුවන්. අපි මේ විස්තර කළේ මීටර 100ක කුඩා ග්‍රාහකයක් ගැන විතරයි. විශ්වයේ මීට වඩා 10 ගුණයක් විශාල ග්‍රාහකයන් ඕනේ තරම් සැරිසරනවා. ඉතින් ඇත්තටම අපේ පෘථිවිය කොයි තරම් ආරක්ෂිතද? මේ දේවල් අහද්දී අපිට ලොකු බයක් දැනෙන එක සාමාන්‍යයි. හැබැයි නවීන විද්‍යාව මේ ගැන නිහඬව ඉන්නේ නෑ. නාසා ආයතනය වගේ අභ්‍යවකාශ ආයතන දැන් ප්ලැනටරි ඩිෆෙන්ස් එහෙමත් නැත්තම් ග්‍රහලෝක ආරක්ෂණ පද්ධති නිර්මාණය කරලා තියෙනවා. පහුගිය කාලේ නාසා ආයතනයේ සිදු කළ ඩාට් මෙහියුම මගින් ඔප්පු කළා අභ්‍යවකාශීන්න ඇස්ටරොයිඩ් එකක ගමන් මග වෙනස් කරන්න අපිට දැන් තාක්ෂණය තියෙනවා කියලා. ඒ නිසා අනාගතයේ මෙවැනි අනතුරක් වෙන්ඩ කලින් ඒක වලක්වා ගන්න අපිට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ලංකාව වැනි කුඩා දූපතකට මෙවැනි ඇස්ටරොයිඩ් එකක් වැදීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. ඒත් විශ්වයේ තියෙන මෙවැනි රහස් සහ විද්‍යාත්මක කරුණු ගැන දැනුවත්වීම අපේ දැනුම පුළුල් කරන්න හේතු වෙනවා. ඉතිං අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ වගේ තවත් විද්‍යාත්මක වීඩියෝ බලන්න කැමති නම් අපි එඩියෝආර්ට්ස් චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතරේ ෂෙයා කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.